මේ වෙලාවේ අපි හැමෝම ආදරය කරන සජිත් අයියා ඉන්නවා. අයියේ කොහමද විස්තර? අපි දන්නවා හොඳින් කියලා. හැබැයි ඉතින් අර පුරුදු ප්‍රශ්න අහනවනේ කොහමද හොඳින්ද? හොඳින් හොඳින්. කියන්නකෝ ඉතින් අපි නිර්මාණ ගණනාවක දකින්න හම්බ වෙනවා මේ දවස්වල. ඔව් මේ දවස්වල ටෙලිනාට්‍ය පැත්තේ චිත්‍රපටි පැත්තේ දෙපැත්තෙම නිර්මාණ ටිකක් ඇවිල්ලා තියෙනවා. පාට කුරුල්ලෝ තියෙනවා ටෙලිනාට්‍ය පැත්තෙන්. චිත්‍රපටි පැත්තේ මම හිතන්නේ මේ පහුගිය අවුරුද්දේ දැන් ගාඩි සිනමා පටයෙන් පස්සේ පටන් ගත්තට පස්සේ සෑහෙන්න නිර්මාණ තිබුණා. ගාඩි සිංහබාහු දූෂ්‍රා සිහින සමීකරණ ආදී වශයෙන් අද ඉතින් රයිගම් ටෙලිස් අපි ආදරණීය උළෙල බලන්න ඇවිල්ලා තියෙන්නේ. මාවත් නොමිනේට් වෙලා තියෙනවා. ඉතින් ආව බලන්න ඉතින්. පාටකුරුල්ල වෙනස් නිර්මාණයක්. වෙනස් අත්දැකීමක් ලැබුණද? ඔව් ඇත්තෙන්ම මම මේ මම හිතන්නේ අර නාටකංකාරයෝ වැනි නිර්මාණයක් කරලා ඒ අර සරා කියන එක පටවැඳිලා තිබුණු තත්ත්වය වෙනස් කරගත්තේ කෙවින් ඩිෆොන්සේකාගෙන් තමයි පාටකුරුල්ලෝ හරහා. වෙනස් විදියක නිර්මාණයක් නේ. ඒක ටිකක් අර යමුතු ආකෘතියක් මේ ඒ කියන්නේ පොඩි බොරුවක් කියලා ඒ බොරුව වහන්න තව බොරුවක් කියලා ඒකට තව බොරුවක් කියලා මේ බොරු ගණනාවක් එකතු වෙලා දැන් කොහෙන් කොහෙට යයිද කියලා ඇත්තටම මේ අපිවත් හරි හැටි දන්නේ නැති තරම් සංකීර්ණ වෙලා තියෙන අමුතු විදිහේ concept එකක් මම ආසාවෙන් කරනවා මේ වැඩේ ඉතින්. ඒ වගේම තමයි ප්‍රේක්ෂකයා ආසාවෙන් වැළඳගෙන තියෙනවා පාටකුරුල්ල කියන නිර්මාණය. අපිට කියන්නකෝ තව ඉස්සරහට මොන වගේ නිර්මාණ වලින්ද පුංචි තීරයේදී මොන වගේ නිර්මාණ වලින්ද දකින්න ලැබෙන්නේ? පුංචි තිරයෙන් මම පොඩ්ඩක් ඈත් වේද මන්ද පාටකුරුල්ලෝ එකට පස්සේ මොකද පුංචි විවේකයක් ගන්න හිතනවා. මොකද විශේෂයෙන් දීර්ඝ ටෙලිනාට්‍ය කරනකොට අර මාගේ පෙනුම සහ ඒ දේවල් අර එකම පෙනුමක් මේන්ටේන් කරන්න වුණාම පොඩි ඒකේ අනිත් නිර්මාණ වලට වෙන පොඩි අසාධාරණයක් තියෙනවා. ඒක නිසා සමහර විට පාටකුරුල්ලෝ වෙන්න පුළුවන් මම ටිකක් කාලයකට කරන වැඩේ සහ මේ දවස්වල මේ රස රහසක් කියලා නිර්මාණයක් යනවා. ඒ නිර්මාණයත්